සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් එයාලගේ මේ දවස්වල තියෙන රැකියාත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. ඒ අතරින් රියදුරු රැකියා තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ සුදුසුකම් වශයෙන් අධ්‍යාපන සුදුසුකම් ලෙස අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත් වී තිබීම, උපරිම වාර දෙකකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් ලබා තිබීම සහ බර වාහන පැදවීම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය සහ පිළිගත් ආයතනයකින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදවීම පිළිබඳ අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් ලබා තියෙන්න ඕනේ. අභ්‍යන්තර වශයෙන් සුදුසුකම් ලෙස බර වාහන පැදවීම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදවීම පිළිබඳ අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් ලබා තියෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රාථමික අර්ධ කුසලතා හෝ ප්‍රාථමික නුපුහුණු කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස් සීමා වශයෙන් වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා ඉහළ වයස් සීමාව අදාළ නොවේ. වෙනත් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුය. තනතුරේ රාජකාරි හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවැම්බර් මාස 24 වෙනි දින හෝ ඊට පෙර ඔයත් අයදුම් කරන්න. මේ රැකියා තනතුරට අදාළ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දැන්ම findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න. ඉතින් මේ වගේ job vacancies ගැන තව දැනගන්න findit.lk jobs අපිත් එක්ක දැන් එකතු වෙන්න.